දැනටම සජීවීකරණ සන්නාමයට උරුමකම් කියන TikTok මාධ්‍ය චානලය හරහා ඉතින් අපි ලස්සන වැඩක් සංවිධානය කළා. ඉතින් ඒක ප්‍රථම දෙවන ෆයර් ක්‍රැකර්ස් ප්‍රසංග අවසන් කරලා ඉතින් හතරවන ප්‍රසංගයත් එක්ක ඔයාලා අතල් වැදගෙන ඉන්නේ. ඉතින් සති දෙකක වැනි නිවාඩු කාලයක් ගත. මොකද මේ දිනවල ප්‍රසංග රසක් සංවිධානය වුණා TikTok මාධ්‍ය ජාලය හරහා. මමත් ඉතින් ටිකක් කාර්යබහුලයි. ඒ වගේම අපගේ ආදරණීය සංගීත කණ්ඩායම එහෙම නැත්නම් ආදරණීය සුසංයෝග ටිකක් නෙමෙයි හොඳටම කාර්යබහුල වුණා. ඉතින් අදත් මම හිතන්නේ වැඩසටහන් 10කට වැඩි ප්‍රමාණයක් අද මේ TikTok මාධ්‍ය ජාලය අපි ආදරණීය සුසංයෝග ආදරේ පැවැත්වෙනවා. ඉතින් ඒ කොහොම වුණත් අපේ කොල්ල ටිකත් එකතු කරගෙන අද ෆයර් ක්‍රැකර්ස් හැටැක් ෂෝ ලස්සන සුන්දර ප්‍රසංග වල වෙනුවෙන් අරගෙන එන තීරණය කළා. ඉතින් ආදරණීය සුසංයෝග රැසක් අපිට දායකත්ව දෙනවා සිතුවිලි දහන, ඒ වගේම රෙඩ් ලයන්ස්, ඒ වගේම සුපර් ෆ්‍රෙන්ඩ්ස්, ඒ වගේම මදු විත් මියුසික් ෆැමිලි, ඒ වගේම හැවිලෑන්ඩ්, ඒ වගේම බ්ලූ ඩයමන්ඩ්ස් ආදරණීය සුසංයෝග රැසක දායකත්වය අපිට ළමා දීලා දෙනවාද ෆයර් ක්‍රැකර්ස් ආදරණීය ප්‍රසංගය ඩිජිටල් කරණීය දැවැන්තම සජීවීකරණ සන්නාමයට උරුමකම් කියන TikTok මාධ්‍ය ජාලය හරහා ඔයාලගේ TikTok ආලින්දයට අරගෙන එන්න. ඉතින් ආදරයෙන් ගෞරවයෙන් මතක් කරනවා අපගේ ආදරණීය හිතවතුන් ගායන දරු රැස. ඉතින් දරුවා ශීකේ, රොෂාන්, ගයාන්, දෙනුවන්, ඒ වගේම රෂ්. ඉතින් ආදරණීය හඬවල් ටික පහලින් ඉන්නවා නම් හැකි ඉක්මනින් වේදිකාවට අවතීර්ණ වෙන්න. මොකද ප්‍රසංගේ ආරම්භය සනටුහන් කරන්න තමයි අපි හදන්නේ. ඉතින් අපේ ඔඩියන්ස් එක බලාගෙන ඉන්නවා අද මොන වගේ චිල් එකක් ඉද මේ ප්‍රසංගයත් එක්ක එකතු වෙලා ඉන්නවාලා වෙනුවෙන් කියලා. ඒ වගේ මතක් කරන්න ඕනේ හැමදාමත් වගේ අදත් නර්තන දායකත්වය අපිට ලබා දෙනවා සජි ඔෆිෂියල් ප්‍රධාන ගෝල්ඩන් ඩ්‍රැගන්ස් ආදරණීය නර්තන කණ්ඩායම. ඒ වගේම නිලම්බරයට පෑවූ ආදරණීය තාරකා රසත් එකතු කරගෙන TikTok වංශ කතාව බබලන අජ්‍ය ප්‍රධාන නිලම්බරයේ ආදරණීය නර්තන කණ්ඩායම. ඉතින් කණ්ඩායම් දෙකගේ සහභාගීත්වයත්